දැන් යන්න තියෙන්නේ මහා විශාල ෆයිනස් ගස් වනාන්තරයක් මැදින්. තව ලෝල් කඳුරට ගොඩක් දුර යන්න තියෙනවා. ගමනේ භාගයක් විතර භාගෙට චුට්ටක් වැඩියෙන් තමයි මම මේ වෙද්දි ඇවිත් තියෙන්නේ. ඉතින් පරිසරයේ සුන්දරත්වය විඳගෙන තේවතු මැදින් පොඩි පොඩි කැලෑ කුට්ටි මැදින් ගම්මාන මැදින් යන්න තියෙන ලස්සන ගමනක් තමයි මේ පීකෝ ට්‍රේල් ගමන. ගලහ පෝස්ට් ඔෆිස් එක ළඟ ඉඳන් මෙන්න මේ වගේ පාරක එන්න තියෙන්නේ. කිලෝමීටර් 1.3ක් වගේ තියෙනවා මෙතනට. ඉතින් මම දැන් මේ පටන් ගන්නෙ පීකෝ ට්‍රේල් ස්ටේජ් 2 ගලහ ඉඳන් ලූල් කඳුර දක්වා කොටස. වැඩි විස්තර ටික මේ ඒරියා එක පහ වුණාම කියන්නම්. මොකද මේ හරියේ සාමාන්‍යයෙන් මිනිස් වාසය ළඟමනේ ඉන්නේ. ඉතින් කලබල නැති නිස්කලංක තැනකට ගිහිල්ලා වැඩි විස්තර ටික කියන්නම්. මෙන්න මේ පාර දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ලංකාවේ තේවතු යා කරන සුන්දරම අඩිපාර තමයි පීකෝ ට්‍රේල් කියලා කියන්නේ. ඉතින් පීකෝ ට්‍රේල් එකේ දෙවන ස්ටේජ් එක තමයි මම අද පටන් අරන් තියෙන්නේ. ගලහා ඉඳලා ලූල් කඳුර දක්වා කිලෝමීටර් 14.7ක දුර ප්‍රමාණයක් තියෙන ස්ටේජ් එක. ඉතින් මේ ස්ටේජ් එක ටිකක් විතර අපහසු. කියන්නේ ඩිෆිකල්ට් ස්ටේජ් එකක් විදියට තමයි සලකන්නේ. එනකොට මේක ඕන කෙනෙක්ට යන්න පුළුවන්. පටන් ගන්න ගලහින් ඉවර වෙන්නේ ලූල් කඳුරෙන්. ඉතින් පැය 4ක් වගේ ආසන්න කාලයක් මේ ස්ටේජ් එක යන්නත් ගත වෙනවා. ඉතින් ගලහින් පටන් ගත්තාම කිලෝමීටර් 1.3ක් වගේ දුරක් ප්‍රධාන කියන්නේ පොඩි පාරක එන්න ඕන. ඉතින් ඊට පස්සේ කෝවිලක් තියෙනවා. ඒ කෝවිල ළඟින් තමයි පොඩි ගම්මානයකට යන පාර හම්බ වෙන්නේ. එතන ඉඳලා ඉතින් ගම්මානයේ මැදින් තේවතු අතරින් ලස්සන පාරක තමයි එන්න තියෙන්නේ. දැන් නම් කැලෑ කොටසකට ඇතුල් වෙලා තියෙන්නේ. මේ හරියනම් මාරම ලස්සනයි. දෙවෙනි ස්ටේජ් එකේ උන්නතාංශය කියන්නේ එලිවේෂන් එක ගැන විස්තර කිව්වොත් මැක්සිමම් එලිවේෂන් එක තියෙන්නේ මීටර් 1402දී. මිනිමම් එලිවේෂන් එක තියෙන්නේ මීටර් 801දී. එතකොට එලිවේෂන් ගේයින් එක 853යි. එලිවේෂන් ලොස් එක 520ක් තමයි තියෙන්නේ. ගලහ පෝස්ට් ඔෆිස් එක හරියේදී උස තියෙන්නේ මීටර් 850ට ආසන්න උසක් තියෙන්නේ. එතකොට මේ ස්ටේජ් එක එන් වෙන ලූල් කඳුර වතුයායේ එන්ට්‍රන්ස් එක කිට්ටුවේදී මීටර් 1170ක් වගේ උසක් තමයි තියෙන්නේ. පාර හරහා යන ලස්සන පුංචි දිය පාරක්. මෙන්න මේ දිහාවෙන් තමයි ඒ දිය පාර පහළට ගලාගෙන එන්නේ. මේ ස්ටේජ් එක කොටස් දෙකකට වෙන් කරලා යන්න පුළුවන්. ගලහා ඉඳන් දෙල්තොට වෙනකන් කිලෝමීටර් 6.5ක්. දෙල්තොට ඉඳලා ලූල් කඳුරට කිලෝමීටර් 8.2ක් වගේ මට මතක විදියට. ඉතින් මේ අතරතුර
විශේෂ දේවල් බොහොමයක් හම්බ වෙනවා. බලන්නකො මේ පාර කොච්චරනම් ලස්සනයිද කියලා. ඉතින් පීකෝ ට්‍රේල් ස්ටේජ් 22 පුරාවටම මේ වගේ හරිම ලස්සන අඩි පාරවල් මේ වගේ පාරවල් දිගේ තමයි යන්න තියෙන්නේ. දැන් ඇවිල්ලා ඉන්නේ කල්ලුමලයි කියන ගම්මානයේ පැත්තට. ඉතින් මේ පැත්තට එද්දි උස්ස තියෙනවා මීටර් 1000 වගේ සීමාවේ තමයි දැන් ඉන්නේ. මම මේ වෙද්දී දෙවනි ස්ටේජ් එකේ කිලෝමීටර් 4.6කට ආසන්න දුරක් ඇවිල්ලා තියෙනවා. මේ පාලම හමු වෙන්නේ 4.6ක වගේ දුරකදී. මම දැන් මගේ ගමනේ කිලෝමීටර් 5ක් ඇවිල්ලා තියෙන්නේ. සුදුවැල්ල පන්සල හම්බ වෙන්නේ කිලෝමීටර් 5ක් ආවම. දැන් නම් අවුව සැරයි හොඳටම. මේ වෙනකන් නම් අවුව ටිකක් අඩුව තිබ්බේ. මග දිගට ඉතින් මේ වගේ ලස්සන කඳු පන්ටීන් දිහා බලාගෙන තමයි මේ ගමන ඉස්සරහට යන්න තියෙන්නේ. මං උදේ 8ට ගමන පටන් ගත්තේ. දැන් වෙලාව 10යි. දන්නේම නැතුව වෙලාව ගිහින් තියෙනවා. බලන්නක හරිම ලස්සන තැන. ඉතින් අර දිහාට තමයි දැන් යන්න තියෙන්නේ. පොඩි වෙලාවකට නතර වුණා. හවුවත් නෑ හෙවන නිසා පොඩ්ඩක් නතර වෙන්න හිතුණා. මම දැන් ටිකෙන් ටික දෙල්තොට නගරයට කිට්ටු වෙනවා. ගලහ ඉඳන් දෙල්තොටට කිලෝමීටර් 6.5ක අඩිපාරක් යන්නේ. මේ පාර තියෙන්නේ ඊට පස්සේ දෙල්තොට නගරයෙන් පස්සේ ආය ලෝල් කඳුර වෙනකන් කිලෝමීටර් 8.2ක් තියෙනවා. දෙල්තොට ටවුන් එක තමයි මම පහු කරලා ආවේ. ඒත් එක්කම මෙන්න මේ ලස්සන ෆයිනස් කැලෑවට තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් ස්ටේජ් 2 වෙන කෙනෙක්ට දෙල්තොට ටවුන් එකෙන් කාලා බීලා හැම ගමනේ දෙවෙනි කොටස පටන් ගන්න පුළුවන්. මමත් ඉතින් ටවුන් එකෙන් කඩේකට ගිහිල්ලා ඒකක් එහෙම බීලා තමයි දැන් ගමන පටන් ගත්තේ. දැන් යන්න තියෙන්නේ මහා විශාල ෆයිනස් ගස් වනාන්තරයක් මැදින්. ෆයිනස් ගස් අස්සෙන් පොට්ටක් විතර ඉරෙලිය වැටෙනවා.
දැන් නම් යන්න තියෙන්නේ හරිම ලස්සන කැලෑ කොටසකින්. ලස්සනම ලස්සන ෆයිනස් කැලෑවක් මැදින් තමයි මම දැන් ගොඩක් වෙලා ආවේ. ඊට පස්සේ ෆයිනස් කැලෙන් එළියට ආවම මෙන්න මේ ලස්සන දර්ශනය බලා ගන්න පුළුවන්. මේ හරියට උස මීටර් 1200 ආසන්නයේ වගේ ඉන්නේ. තව ලෝල් කඳුරට ගොඩක් දුර යන්න තියෙනවා. ගමනේ භාගයක් විතර භාගෙට චුට්ටක් වැඩියෙන් තමයි මම මේ වෙද්දි ඇවිත් තියෙන්නේ. පුංචි දෙය පාරක් තියෙනවා. වතුර ටිකක් පුරව ගන්නවා. මම දැන් පරණ වතු පාරක තමයි මේ යන්නේ. මේ හරිය උස මීටර් 1300 සීමාව. එතකොට මෙන්න මෙතනින් දකුණු පැත්තට වෙන්න තව එකක් පේන්න තියෙනවා. මම පහු කරගෙන ආවේ ඔන්න ඔය පාර. අවුව තියෙනවා. ටික වෙලාවකට අවුව නැති වෙන වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට වැඩි හරියක් ඉතින් අවුව සැරයි. පළවෙනි ස්ටේජ් එකේ නම් මට මේ ටුවරිස්ට් කපල් එකක් හම්බ වුණා. දෙවෙනි ස්ටේජ් එකේ නම් තාමත් කිසිම කෙනෙක් මට හම්බ වුණේ නැහැ. ඉතින් පරිසරයේ සුන්දරත්වය විඳගෙන තේ වතු මැදින් පොඩි පොඩි කැලෑ කුට්ටි මැදින් ගම්මාන මැදින් යන්න තියෙන ලස්සන ගමනක් තමයි මේ පීකෝ ට්‍රේල් ගමන. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා නැත්තම් මේකේ ස්ටේජ් කීපයක් අතරින් පතර හරි ගිහින් බලන්න. ඔයාලට තේරෙයි මාරම ලස්සන ගමනාන්තයක් මේක කියන එක. අන්න මං හරි ලස්සන තැනකට ආයෙත් ආවේ.
මෙතන නම් මාරම ලස්සන තැනක්. මේ බලන්නක ලස්සන. මේ ගල් වගේක් තියෙන එතනට යන්න පුළුවන්. දැන් ටිකකට කලින් මං අර හරි ලස්සන තැනක හිටියේ. එතනට කියන්නේ රාවණා කෑම් 360 කියලා තමයි කියන්නේ. ඉතින් එතන පහු කරලා දැන් මං මීටර් 300ක් විතර ඉස්සරහට ආවා. ඒ කියන්නේ දැන් මම මේ ට්‍රේල් එකේ කිලෝමීටර් 10ක් විතර ඇවිල්ලා තියෙන්නේ. මේ පාර නම් මාරම ලස්සනයි. දැන් ටිකෙන් ටික මම කොණ්ඩගල දන්නවනේ ഇത് කොණ්ඩගල. කොණ්ඩගල පැත්තට තමයි ටිකෙන් ටික මේ ළඟා වෙන්නේ. මම දැන් ඉන්නේ ටිකක් විතර මට විශේෂිත තැනක් කිට්ටුව. අර පේන්න තියෙන්නේ කොණ්ඩගල කන්ද. ඉතින් කොණ්ඩගල තමයි මගේ පළවෙනි සෝලෝ හයික් එක මම ගියපු කන්ද. මම අද නම් කොණ්ඩගල කන්දට යන්නේ නැහැ. කොණ්ඩගල කන්ද තියෙන්නේ ලූල් කඳුර වතුයායේ. ඉතින් ටිකෙන් ටික මම දැන් මේ ළඟා වෙන්නේ ලූල් කඳුර තේ වතුයායට. පීකෝ ට්‍රේල් ස්ටේජ් 2 එන කෙනෙක්ට ඕනි නම් කොණ්ඩගල කඳු මුදුනටත් ගිහින් එන්න පුළුවන්. මෙන්න තියෙනවා මං හිතන විදියට අතෑරලා දාපු ගෙයක් හරි මොකක් හරි ගැන ඉදිකිරීමක් තියෙන්නේ. මේ හරියන පොඩි සීතලක් දැනෙනවා. පොඩි හුළඟකුත් තියෙනවා. අවුව ටිකක් විතර අඩු වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ඇඟට හරි සනීපයි. එක ගොඩනැගිල්ලක් නෙවෙයි, ගොඩනැගිලි කීපයක්ම තියෙනවා. පුංචි දේ පාරක් ගලාගෙන යනවා. මේ හරියේ තේ වතු තියෙන්න ඇති. මේ තේ ගස් තියෙනවා තනින් තන. හැබැයි දැන් නම් ඉතින් ඒවා කැලෑ වැදිලා තියෙන්නේ. සද්දයක් ඇහෙනව නේද? ඒ ඇහෙන්නේ දිය පාරක් ගලාගෙන යන සද්දේ. ඉතින් අර අතහැර දාපු ගම්මානෙත් පහු කරගෙන මම ටිකක් දුරට ඉස්සරහට ආවා. දැන් මෙතනින් කැලේකට ඇතුල් වෙන්න තියෙනවා. මෙන්න මෙතනින් දිය පාර ගලාගෙන යන මේ හරියේ. එතකොට මෙන්න මෙතන තියෙනවා නේ කණුවක් තියෙනවා. අන්න එතන ඉඳලා කැලේට ඇතුල් වෙන්න තියෙන්නේ.
ලනුවක් තියෙනවා. දැන් කොණ්ඩගල කඳු මුදුන ළඟටම පේනවා. මම දැන් මගේ ගමනේ තවත් වැදගත් ස්ථානයකට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතනින් තමයි කොණ්ඩගල කන්දට යනවා නම් යන්න තියෙන්නේ. මෙන්න මේ පාරෙන් ගියොත් යන්න පුළුවන් ජේම්ස් ටේලර් බංගලෝ රුයින්ස්. කොණ්ඩගලට යන්න මෙතනින්. මම අද කොණ්ඩගලට යන්නේ නැහැ. මම පීකෝ ට්‍රේල් ස්ටේජ් 2 එකේ ඉස්සරහට යනවා. මෙතනින් තව මීටර් 100ක් විතර ගියාම වම් පැත්තට හැරෙන්න පොඩි පාරක් තියෙනවා. ඒ පාරේ ගියාම හම්බ වෙනවා ජේම්ස් ටේලර් සීට් එක හම්බ වෙනවා. ඉතින් කොණ්ඩගල කියලා කියන්නේ මේ ලූල් කඳුරු වත්වියාය කියලා කියන්නේ විශේෂිත ස්ථානයක් ශ්‍රී ලංකාවේ තේ වගාව ගැන හොයලා බලන කෙනෙක්ට බලන්න දකින්න ගොඩක් විශේෂ තැන් තියෙන ස්ථානයක්. මෙන්න මේ තුම්මන් හන්දියෙන් වම් පැත්තට ගියාම ජේම්ස් ටේලර් මහත්මයාගේ සීට් එකට යන්න පුළුවන්. ඉතින් එයාගේ ආසනයට බලන්න යන්න පුළුවන්. මම අද නම් එතනට යන්නේ නැහැ. කොණ්ඩගල ලූල් කඳුර කියන්නේ වෙන මම ඉතින් වෙලාව අරගෙන සුන්දරත්වය සහ මේකේ තියෙන බලන්න තියෙන දේවල් නිදහසේ බලන්න ඕනේ තැනක් ඉතින්. ලස්සන තේවතු. ඉතින් තේවතු වල වැඩ කරන අය කීප දෙනෙකුත් ඉන්නවා. ලංකාවේ තේ වගාව මුලින්ම ආරම්භ කරන්න දායකත්වය දැක්කුවේ ජේම්ස් ටේලර් මහත්මයා. මේක තමයි මුල්ම තේවත්ත, ලූල් කඳුර තේවත්ත. පරිසරය ටිකක් විතර අඳුරු වුණා. අවුවසරත් නැති වුණා. වැස්සක් එන්නද මන්දා. දැන් මම ඉන්නේ, ඒ කියන්නේ මේ දෙවෙනි ස්ටේජ් එක තියෙන්නේ නුවර දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව. ඊට පස්සේ නුවරින් නුවරඑළිය දිස්ත්‍රික්කයට යනවා මේ ගමන් මාර්ගය. මහනුවර, බදුල්ල, නුවරඑළිය මේ දිස්ත්‍රික්ක තුනේ තමයි ඉතින් මේ තේවතු ආශ්‍රිත මේ ගමන් මාර්ගය හැදිලා තියෙන්නේ.
ස්ටේජ් 2 එකෙනුත් ඔන්න මට එකම එක ටුවරිස්ට් කෙනෙක් හම්බුණා. එයා ලෝල් කඳුර තේවතු යායේ මේ පාර දිගේ දුවගෙන යනවා ඉතින්. මාරම ලස්සනයි. පැස්සක් ළඟම එනවා, පිණි බානවා. ලෝල් කඳුර රක්ෂිත වනාන්තරය. ලෝල් කඳුර තේවත්තේ ගොඩක් තැන්වල මේ වගේ මේ එක එක ප්‍රමාණයන්ගේ ගල් තියෙනවා හැම තැනම වගේ. මම තාම ඉන්නේ ලෝල් කඳුර වතු යායේ. පොඩි පිණි පොදක් නම් එනවා. ලොකු වැස්සක පටන් ගන්නමද කියලා කියන්න බෑ. ලෝල් කඳුර වතු යායේ සමහත් එකක් තියෙනවානේ, හරි ලස්සන තැනක තියෙන්නේ. ඒකට තව චුට්ට දුරක් යන්න ඕනේ. හැබැයි වැස්සට කලින් නම් මට එතනට යන්න බැරි වෙයි. ගමනක් යන්න ගොඩක් දුර තියෙන හින්දා කියන්නේ මගේ අදහසක් තියෙනවා ස්ටේජ් 2 එක ඉවර කරලා ස්ටේජ් 3 එකේ පුළුවන් තරම් කොටසක් යන්න. ඒක නිසා දැන් මම ලොක්කුවට දෙවෙන්නේ නැතුව ඉන්න කියලා තමයි හිතුවේ. රේන් කෝට් එකෙන් දාගෙන පොඩක් මෙතන ඉඳලා ගමන පටන් ගන්න ඕනේ. රේන් කෝට් එක දාගන්නවා කියලා හිතුවට මම දාගත්තේ නෑ. එතන හිටියෙත් නෑ. අර සමහත් එකක් තියෙනවනේ මෙතන. එතන හරි ලස්සනයි. ඉතින් එතනට යන්න කියලා තමයි මේ යන්නේ. තියෙන්නේ සමහත් එක එතන දෙන්නේ ඉන්නවා.
කඳුර වතුයාය ලංකාවේ ඓතිහාසික තේවත්ත. ජේම්ස් ටේලර් මහතා විසින් 1867 දී මුලින්ම අරබන ලද තේ වගාව එතුමා ජීවත් වූ නිවසේ නටබුන් භාවිතයට ගත් ළිඳ හා ආසනය. ඒ දේවල් ටික ලූල් කඳුර වතුයායේදී බලා ගන්න පුළුවන්. ඉතින් මන් දැන් ඉන්නේ ස්ටේජ් 2 එක අවසානයේ ස්ටේජ් 3 එක පටන් ගන්න තැන. ස්ටේජ් 3 එක තියෙන්නේ ලූල් කඳුරේ ඉඳන් තවලන් තැන්නට. මම ආවේ ගලහ ඉඳලා ලූල් කඳුරට. ඉතින් මගේ ස්ටේජ් 2 එක ඉවරයි. එහෙනම් ඉතින් අපි ඊළඟ ස්ටේජ් එකේදී හමු වෙමු. ට්‍රේල් ස්ටේජ් 3 එක පටන් ගන්න තියෙන්නේ මෙන්න මෙතනදී. පීකෝ ට්‍රේල් එකේ දෙවැනි දවසේ හවස මම දැන් අද රෑට නවතින්න ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම මගේ හවස ටී එක බොන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. මම මගේ දින එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් තාම කවවලම වෙලා නැහැ. හවස 6යි කාලට විතර දැන් වෙලාව. ඒ වුණාට මම කලින් දින එක ගන්නවා. මම දැන් නතර වෙලා ඉන්නේ ලූල් කඳුරේ ඉඳන් ටික දුරක් හේවාහැට පැත්තට වෙන්න ප්ලේස් එකක. මේ හරිය එහෙම ලොකුවට නතර වෙන තැන් එහෙම කියන්නේ නැහැ. හරි අඩුයි. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් විතර හිතන්න ඕනේ. නතර වෙන්න බලාගෙන එන අය ඉන්නවනම්.